ලංකාවේ අපිට පුංචි කාලේ ඉඳලම අභිමාණයෙන් උගන්වපු දේ මොකද්ද? අපිට හම්බෙන අධ්‍යාපනයේ සම්පූර්ණයෙන්ම නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම තමයි ලෙඩක් දුකක් හැදුනම සතයක්වත් වියදම් කරන්න අවශ්‍ය නැහැ කියලා උගන්වපු අපේ දෙමව්පියෝ. CWW කණ්ණංගර මහත්තයා ගෙනාපු නිදහස් අධ්‍යාපනයයි ඒ නොමිලේම හම්බෙන සෞඛ්‍ය සේවාවත් නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. නමුත් අද 2026 වෙනකොට මේ නොමිලේ කියන මේ අධ්‍යාපනයයි සෞඛ්‍ය සේවාවයි ඇත්තටම අපිට නොමිලේ හම්බ වෙනවද? එහෙමත් නැත්නම් නොමිලේ කියන මේ ලේබලේ පිටිපස්සේ ඉඳගෙන අපි ඊටත් වඩා වැඩි ගාණක් අපේ පොකට් එකෙන් ගෙවනවද? අද ඒල් කරන ළමයිගෙන් ඇහුවොත් කියයි තමන් ඉස්කෝලේට යනවටත් වඩා පෞද්ගලික ටියුෂන් පන්ති වලට ගිහිල්ලා ඒකට ලක්ෂ ගණන් මුදල් යට කරනවා තමන් ඉහළ සාමර්ථ්‍යයක් ලබා ගන්න කියලා. ඒ වගේම තමයි ලෙඩකට දුකට හොස්පිටල් එකට ගියාම රජයේ රෝහල් වලට ගියත් බොහෝ දුරට අපිට ලේ ටිකක් චෙක් කරගන්න, ස්කෑන් එකක් ගන්න, එහෙම නැත්නම් ඇඩිෂනල් ට්‍රීට්මන්ට් එකක් ඒ වෛද්‍යවරයාගෙන්ම ලබා ගන්න නම් අපිට සිද්ධ වෙනවා ලක්ෂ ගාණක් වියදම් කරලා කොළඹ විතරක් නෙමෙයි ලංකාව පුරාම තියෙන පෞද්ගලික රෝහල් වලට ගිහිල්ලා තමන්ගේ සාක්කුවෙන් මුදල් වියදම් කරන්න. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් කතා කරන්න බය වෙන නමුත් ලංකාවේ ගොඩක් පවුල් වලට ඍජුවම බලපාන දැවැන්ත ප්‍රශ්නයක් පිළිබඳ ඩීප් ඩ්‍රයිව් විශ්ලේෂණයක්. ඒ නිසා වෙන්නේ සම්පූර්ණයෙන්ම අවසානයේ දක්වා නරඹන්න ස්කිප් නොකර. හරි පළවෙනිට අපි අධ්‍යාපනය ගත්තොත් අපි දන්නවා කවුරුත් අවිවාදයෙන් පිළිගන්න කරුණක් තමයි අපිට අවශ්‍ය කරන අධ්‍යාපනය ලංකාව තුළ ඒ ගුරුවරුන්ට ගෙවන වැටුප් වෙන්න පුළුවන්, ළමයින්ට ලබා දෙන නිලැඳුම් වෙන්න පුළුවන්, පොත්පත් වෙන්න පුළුවන්, මේ සියලුම දේවල් අපිට ලැබෙන්නේ නොමිලේම. ඒකේ කිසිම තර්කයක් නැහැ. නමුත් වර්තමාන යථාර්ථය මොකද්ද? මේක අපිට කෙටිම කියනවා නම් ෂැඩෝ ප්‍රයිවටයිසේෂන් එහෙමත් නැත්නම් සැඟවුණු පෞද්ගලීකරණය කියලා කියන්න පුළුවන්. මොකද හේතුව තමයි මම කලින් කිව්වත් වගේ ලංකාවේ ඒල් කරන ගොඩක් ශිෂ්‍යයන්ගෙන් ඇහුවොතින් ඔවුන් අවිවාදයෙන්ම මේ තර්කය පිළිගනි. මොකද ගොඩක් දෙනෙක් පාසල් යන්නේ අද වෙනකොට ඇටෙන්ඩන්ස් එක හදාගන්න. මොකද අපි පාසල් යනකොටත් මේ තත්ත්වය තිබුණා. දැන් වෙනකොට මේ තත්ත්වය තවත් උග්‍ර වෙලා තියෙනවා. regardlessly කුමන ආණ්ඩුවක් පාලනය කරත් පාසලේ ඇටෙන්ඩන්ස් එක හදාගත්තේ නැත්නම් අපිට A level වලට ඉඳ ගන්න දෙන්නේ නැහැ, O level වලට ඉඳ ගන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක කරගෙන Tamanට අවශ්‍ය කරන සැබෑම පන්ති අධ්‍යාපනය සිද්ධ වෙන්නේ ප්‍රසිද්ධ පෞද්ගලික පන්තිවල, එහෙමත් නැත්නම් Zoom classes වල. අද මම ගොඩක් දුරට දන්න විදිහට පන්තියකට පැයකට රුපියල් 3000 සිට 5000 දක්වා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි රිවිෂන් පන්ති වෙනම, පාස් පේපර්ස් කරන්න තවත් වෙනම පන්ති. එක ළමෙක් විතරක් ඉන්න පවුලකට සිද්ධ වෙනවා මේ අධ්‍යාපනයට විතරක්. ඒ කියන්නේ මේ පෞද්ගලික පන්ති වලට විතරක් රුපියල් 25000 සිට 35000ක් 40000ක් විතර වියදම් කරන්න. එහෙනම් ඇත්තටම අපිට මේ ලැබෙන්නේ නොමිලේ අධ්‍යාපනයේද? ඒ වගේම තමයි මේ පහසුකම් වල තියෙන පරතරය ෆැසිලිටි ගැප් එක අරගෙන බැලුවොත් අපි දන්නවා ලංකාවේ රජයේ පාසල් ගත්තොත් 10000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. නමුත් නගරයේ තියෙන සුප්‍රසිද්ධ පාසල් 50ක් 60ක් අතර ප්‍රමාණයට හැර ගම්වල දුර ඈත එපිට තියෙන පාසල් වල ඇත්ත තත්ත්වය මොකද්ද? විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරු නැහැ. මේක මගේ පෞද්ගලික අත්දැකීම. ඉංග්‍රීසි උගන්වන ගුරුවරයාට ඇත්තටම ඉංග්‍රීසි වචනයක් දෙකක් කතා කරගන්න බෑ හරියට. ඇත්තටම දෙමාපියන්ට සිද්ධ වෙනවා Tamanගේ අකමැත්තෙන් උනත් පෞද්ගලික ටියුෂන් පන්ති වලට Tamanගේ දරුවන් යොමු කරන්න. හරි. කොහොම හරි ඒල් කට්ට කාලා සමත් උනායි කියලා අපි හිතමුකෝ. ඒ තුනක් අරගෙන, ඒ දෙකක් B එකක් අරගෙන මේ වගේ ඉහළ සාමර්ථ්‍යයක් අරගෙන Taman කරපු ඒ විෂයන්ට අනුකූලව විශ්වවිද්‍යාලයට යනවා ශිෂ්‍යයා. එහෙම යන්න හම්බ වෙන්නේ best of the best. ඒ කියන්නේ උපරිමයෙන්ම දක්ෂතාවය පෙන්වන ශිෂ්‍යයන්ට පමණයි. හැබැයි කිසියම් හෝ හේතුවක් මත තරමක් Tamanගේ ඒ ලකුණු ප්‍රමාණය අඩු වුණොතින් Tamanගේ දක්ෂතාවයේ කෙතරම් තිබුණත් අනෙකුත් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලවල වලට යන්න හැකියාවක් නැහැ. මොකද ලංකාවේ සිස්ටම් එක තුල තිබෙන විශ්වවිද්‍යාල අර්බුදේ නිසාවෙන්. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 120ක් පමණ ඉහළ සාමර්ථ්‍යයන් අරගෙන ලංකාවේ තියෙන සීමිත රජයේ විශ්වවිද්‍යාලයන් වලට යනකොට ඉතුරු 80ක් වැඩි ප්‍රතිශතයකට සිද්ධ වෙනවා ගෙදරට වෙලා ඉන්න. එහෙම නැත්නම් මොකක් හරි Tamanගේ බඩගෝස්තරේ හොයාගන්න රැකියාවක් කරන්න. එහෙමත් නැත්නම් ලක්ෂ 30ක් 50ක් ගෙවලා පෞද්ගලික විශ්වවිද්‍යාලයන් වල රෙජිස්ටර් වෙන්න. රජයේ විශ්වවිද්‍යාලයන් වලට ඇතුළු වුණාට පස්සේ සිද්ධ වෙන නවකවදේ වෙන්න පුළුවන්. ඒක තුල තියෙන දේශපාලනය වෙන්න පුළුවන්. මේ සියලුම බාධක මැඩගෙන අවසානයේ දකින්නකොට ලොකු කතන්දරයක් තියෙනවා. ඒක අපි වෙනම වීඩියෝක කතා කරමු. නමුත් මේ විශ්වවිද්‍යාල අර්බුදයේ තුල කීයෙන් කී දෙනාටද මේ සරසවිවරම හම්බ වෙන්නේ? හරි. ඒ අඳුරු යථාර්ථයේ පැත්තකට තියලා අපේ හෙල්ත් සර්විස් එක එහෙමත් නැත්නම් ලංකාවේ සෞඛ්‍ය සේවාවන් ගැන
පොඩ්ඩක් කතා කරමු. හරියටම කියනවා නම් සෞඛ්‍ය සේවයේ සහ සාක්කුවට වෙන දේ කියන මාතෘකාව යටතේ තමයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ගත්තොතින් ඒෂියාවලම තියෙන හොඳම වෙල්ෆෙයාර් මොඩල් එකට තමයි ලංකාවේ සෞඛ්‍ය සේවාව අයත් වෙන්නේ වාසනාවකට. හැබැයි අද වෙද්දී ලංකාවේ රෝහලකට ගියොත් ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ? හැබැයි මේකට නම් ඍජුවම අපිට සිස්ටම් එකට විතරක් දොස් කියලා මදි. මේකට එක ප්‍රධාන හේතුවක් විදිහට අපිට කියන්න පුළුවන් බ්‍රේන් ඩ්‍රේන් එක. ඒ තමයි විශේෂඥ වෛද්‍යවරු, දක්ෂයන්, Tamanට හැකියාව තියෙන පුද්ගලයන් ලංකාව අතහැර යෑම. මේක නිකම්ම කියනවා නෙමෙයි. ලංකාවේ දත්ත වාර්තා අරගෙන බැලුවොතින් පසුගිය අවුරුදු කිහිපය තුළ රට තුල හිටපු විශේෂඥ වෛද්‍යවරු බොහෝ දෙනෙක් ලංකාව අතහැරලා ගියා. විශේෂයෙන්ම ඔසී වෙන්න පුළුවන්, කැනඩා වෙන්න පුළුවන්, බ්‍රිතාන්‍ය ඇමරිකාව වෙන්නත් පුළුවන්. කොළඹ තුල තියෙන ප්‍රධාන රෝහල් වල වෛද්‍යවරුන් ඉන්නවා. මොකද හේතුව තමයි හැමෝම නෙමෙයි බොහෝ දෙනෙක් පෞද්ගලීකරණයට හසු වෙලා ඉවරයි. ඔවුන් හොඳ ගාණක් බලනවා Tamanගේ පෞද්ගලික චැනලින් වලින්. ඒ නිසාවෙන් ඔවුන් එතන රැකගෙන ඉන්නවා. නමුත් ප්‍රාදේශීය රෝහල් වල ඇත්ත తত্ত্বය මොකද්ද? සූක්ෂම පරීක්ෂාවකට එහෙම නැත්නම් සැත්කමකට අවුරුදු ගාණක් පොලිමේ ඉඳලා බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. හරියටම කියනවා නම් අපොයින්ට්මන්ට් එක ලඟ වෙද්දී ලෙඩා already ස්වර්ගස්ත වෙලා. ඒ විතරක් නෙමෙයි out of the pocket expenditure. ඒ කියන්නේ Tamanගේ සාක්කුවෙන් යන වියදම. හරි මම කලින් කිව්වත් වගේ රජයේ රෝහලකට කොහොම හරි ගිහිල්ලා ඇතුළුුණයි කියලා කියමුකෝ අපි. CT ස්කෑන් එකක් ගන්න, MRI පරීක්ෂණයක් කරන්න මැෂින් එක කැඩිලා කරන මහත්තයාද නැහැ. එහෙම නැත්නම් විදුලිය විසන්දි වෙලා කාර්යක්ෂමතාවය අඩුයි. නැත්නම් ඒ කරන වෛද්‍යවරයා හෝ ඒ ටෙක්නීෂියන් Tamanගේ පෞද්ගලික චැනලින් හොස්පිටල් එක මේ කිසියම් හෝ හේතුවක් මත අපිට සිද්ධ වෙනවා. Tamanගේ සාක්කුවෙන් මුදල් වියදම් කරලා පෞද්ගලික හොස්පිටල් එකට ගිහිල්ලා වැඩේ කරගන්න. මේක මම කියනව නෙවෙයි මහත්තයෝ. WHO World Health Organization එකේ රිපෝට් එකට අනුව ලංකාවේ ජනතාව දරන වෛද්‍ය වියදම් වලින් 50% වුන් දරන්නේ Tamanගේ සාක්කුවෙන්. එහෙම නැත්නම් Taman මේ පෞද්ගලිකව වියදම දරනවායි කියලායි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් කොහෙද එතකොට ලංකාවේ මේ නොමිලේ ලැබෙන සෞඛ්‍ය වරප්‍රසාද සෞඛ්‍ය සේවාව? හැබැයි පෞද්ගලික රෝහල් වලට ගියත් අපි දන්නවා වැඩේ නිකම්ම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් බිල් එක ස්ටාර්ට් වෙන්නේ 50000න් ලක්ෂයෙන්. එතකොට අපිට දන්නවා මිනිස්සු කන කර උගස් තියලා, ගෙවල් දොරවල් ඉඩකඩම් පවා උගස් තියලා ඒ අවශ්‍ය කරන මුදල් හොයා ගන්නවා. සමහර විට මේක බලන ඔයගොල්ලන්ට කේන්ති යනවත් ඇති මාත් එක්ක. මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මම මේ කියන එක ඇත්තද නැද්ද කියන එක ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයගොල්ලන්ට එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ පවුලේ කාට හරි හොඳ අධ්‍යාපනයක් ලබන්න අවශ්‍ය කරන විශේෂ වෛද්‍ය සේවාවක් ලබා ගන්න සත්‍යයක්වත් මේ වනතුරු Tamanගේ පොකට් එකෙන් වියදම් කරලා නැහැ. 100% මේ නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනය සහ ඒ නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවාවන් වලින් තමයි ජීවත් වෙන්නේ කියලා ඔයගොල්ලෝ හිතනවා නම් කමෙන්ට්ස් වල yes කියලා සඳහන් කරන්න. එහෙම නැත්නම් no කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම අපිට වැරදුනේ කොහෙද? ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇති ලංකාවේ දලදේශීය නිෂ්පාදිතයෙන් එහෙම නැත්නම් GDP කියලා අපි කියනවානේ 101.8 සිට 2% දක්වා තමයි අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ. ඒ ලෝකේ නෙමෙයි දකුණු ආසියාවේම අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දී ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒ වගේම තමයි සෞඛ්‍යයට වෙන් කරන්නේ 101.5 ඉඳලා 2% වගේම සුළු ප්‍රමාණයක්. ඉතින් ප්‍රතිපාදන නැතුව කොහොමද මේ වගේ දෙයක් දියුණු කරන්නේ? හැබැයි මෙච්චර පොඩ්ඩක් වෙන් කරද්දී කාර්යක්ෂමතාව සහ නාස්තිය නිසා තියෙන ප්‍රතිපාදනත් අපතේ යනවා. නිසි කළමනාකරණයක් නොමැතිකම, නිසි වෙලාවට ටෙන්ඩර් කැඳවන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා දූෂණ. ඉංග්‍රීසි වලින් කතාවක් තියෙනවා free means no accountability කියලා. ඒ කියන්නේ නොමිලේ ලැබෙන දෙයකට අගයක් නැහැ කියන එක. ඕනෑම දෙයක් ඕනමට වඩා ඕනෙම නැහැ කියලා කියනවනේ. ඒ වගේ ලංකාව තුල මේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, වෛද්‍ය සේවාවන් වෙන්න පුළුවන් නොමිලේම ලැබෙද්දී ජනතාවටත් මේකෙන් කිසිම අගයක් නැති වෙනවා. හැමෝටම නෙමෙයි. සමහරක්ට ඒ සේවාවන් ඇත්තටම අවශ්‍ය වෙන පුද්ගලයන්ට ඒ අවශ්‍ය වෙන වෙලාවට අවශ්‍ය වෙන පරිදි ලබා ගන්නත් හැකියාවක් නැහැ. මේකට බොහෝ විශ්ලේෂකයන්, බොහෝ සමාජ විද්‍යා තමන්ට හැකි පමණින් තමන් කරපු අධ්‍යයනයන් වලට අනුව දෙන විසඳුම මොකක්ද කියන එක පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. ලෝකයේ අනෙකුත් රටවල් විශේෂයෙන්ම දියුණු රටවල් මේ ප්‍රශ්නේ විසඳ ගන්න මොකද්ද කරලා තියෙන්නේ, මොකක්ද අරගෙන තියෙන පියවරය. අපි හිතන්නේ මේ ප්‍රශ්නෙට විසඳුම සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කරලා දාන එක. ප්‍රයිවට් එකට විකුණන්න අප්පා ඒගොල්ලෝ ලස්සනට කරයි මුන්ට කරන්න දන්නේ නැහැ. මේ එක කණ්ඩායමක්. තවත් කණ්ඩායමක් පෞද්ගලීකරණය කරන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණයෙන්ම නෝර්ත් කොරියා වගේ අපි රජය යටතට ගමු. රජයට පුළුවන් ලස්සනට කරන්න මේ මහතුරු ටික ලස්සනට වැඩේ ගොඩ දාලා දෙයි. මේක
තවත් කණ්ඩායමක්. නමුත් අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි මේ පෞද්ගලීකරණය සහ රජයේ පාලනය යටතට සම්පූර්ණයෙන් ගන්නවයි කියලා කියන්නේ අන්ත දෙකක්. ලෝකයේ අනිත් සමහර රටවල් වල තියෙනවා ට්‍රිපල් P මොඩල්. එහෙම නැත්නම් PPP මොඩල් කියලා එකක්. ඒ තමයි public private partnership කියන එක. එංගලන්තයේ NHS සිස්ටම් එක. එහෙම නැත්නම් සිංගප්පූරු වල Medisave සිස්ටම් එක. රජයේ මූලික සෞඛ්‍ය සහ අධ්‍යාපනය සම්පූර්ණ කරන ගමන් ඒකට වග කියන ගමන් පෞද්ගලික අංශයටත් ස්ට්‍රික්ට් රෙගුලේෂන් යටතේ ඒ කියන්නේ දැඩි නීති කොන්දේසි යටතේ අවසර ලබා දෙනවා ක්‍රියාත්මක වෙන්න. ආර්ථික තත්ත්වයේ ඉහළ තත්ත්වයක තියෙන අයට යම්කිසි සාධාරණ සහනදායී මුදල් ප්‍රමාණයක් ගාස්තුවක් අය කරලා රජයෙන් ඒ මුදල් උපයෝගී කරගෙන නැති බැරි අසරණ දුප්පත් ජනතාවට 100%ක්ම නොමිලේම ඉහළම තත්ත්වයේ වෛද්‍ය සේවාවන් අධ්‍යාපනය ලබා දෙනවා පෞද්ගලික අංශයට කොල්ල කන්නට ඉඩ නොදී. ඒ වගේම තමයි පාසල් වලට සහ වෛද්‍ය අංශයට තමන්ගේම ප්‍රතිපාදන හොයාගන්න කිසියම් හෝ ක්‍රමයක් තියෙනවා නම් ඔවුන්ට ස්වාධීනව ක්‍රියාත්මක වෙන්නත් මේ රජයන් අවසර ලබා දීලා තියෙනවා. නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ ලැබෙන සෞඛ්‍ය ඇත්තටම අපිට අසාර්ථක වෙලාද? සංකල්පයක් විදිහට නම් නෑ කියන එක තමයි උත්තරේ. නමුත් වත්මන් ක්‍රියාකාරීත්වයේ විදිහට ඇත්තටම ඔව්. හැබැයි මේ කියන්න හදන්නේ අපිට ලැබෙන නිදහස් අධ්‍යාපනය හෝ නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා දාන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ වෙනුවට උසස් ගුණාත්මක භාවය සහ සමාන අවස්ථා තියෙන සිස්ටම් එකක් නිර්මාණය කිරීම. ලංකාවේ මේ ලැබෙන නිදහස් අධ්‍යාපනය සහ මේ නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවාවන් මේ විදිහටම තියෙන්න අවශ්‍යද? එහෙම නැත්නම් වෙනස් විය යුද්ධ කියන එක සම්බන්ධව ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට්ස් වල ලීව් කරන්න මටත් දැනගන්න. මේ වීඩියෝ එක බැලුවායින් පස්සේ මේ වගේ සිස්ටම් චේන්ජ් එකක් ඇත්තටම අපිට වෙන්නට අවශ්‍යයි කියලා ඔයගොල්ලොත් හිතන්න පටන් ගත්තා නම් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ නැවත හමු වුණතුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.